කතාවේදී ඒ අපේ නායකහරුලා කියන විදිහටම කියන්න ජීවිතේටවත් පන්සල් ලාභ නැති වුන් ශ්‍රමදානට ආවලු. මේ තරුණ දරුවෝ ඒ කරලා නායක හාමුදුරුවෝ මට එනකොට කිව්වා මොක නැතත් මම දේශනා කරන දෙයක් තමයි බණ අහන්න ආපු එකට වඩා වටිනවා බණ අහන්න හිතිච්ච එක. ආපු එකට වඩා වටිනවා හිතිච්ච එක. ඔය හිතුණු දේ තමයි ඔය හිතෙන එක තමයි අමාරු. වැට උඩට ගන්නනේ අමාරු. ඔය මං ඉන්න දැන් ගොඩක් හාමුදුරුවෝ බණ කියන්න පටන් අරන් තියෙනවා. දකින්නත් දෙන්නේ හාමුදුරුවෝ බොහෝ දේවල්. හරියට ඒක හරි වටිනවා. ඒ තම තමන් ගන්න දේවල් සමාජයට කියලා දෙන එක. මම දැක්කාර කවුද රැස්පේන් නැති කෙනෙක් කර අංජනම් නෙමෙයි හදාම් බලන කෙනෙක් ඉන්නවා. මට නම් වැඩි වුණේ. මට අපේ රේදුරු මහත්තයා කියනවා මෙන්න මෙයත් බණක් කියනවා. මේ ඇය දෙකක් විතර. මේ බොහෝ පිරිසකගේ හාමුදුරුවනේ කොටියක් දාන්න හරි පන්සලකට එන තරුණයෝ මේක දැකලා හොලන්න බැරි පිරිසක් ඉන්නවා. අපේ මේ බෞද්ධ ප්‍රබෝධය දරා ගන්න බැරි පිරිසක් ඉන්නවා. නඩත්තු කරන්න මම ඊයේ බණ කිව්වේ පොල්ගහ පොතුහැර. ඒ නායක හාමුදුරුවෝ කියනවා පිළිගැනීමේ කතාවේදී අපේ නායකහරුලා කියන විදිහටම කියන්න ජීවිතේටවත් පන්සල් ලාභ නැති වුන් ශ්‍රමදානට ආවලු. මේ තරුණ දරුවෝ ඒ කරලා නායක හාමුදුරුවෝ මට එනකොට කිව්වා මොක නැතත් මම දේශනා කරන දෙයක් තමයි බණ අහන්න ආපු එකට වඩා වටිනවා බණ අහන්න හිතිච්ච එක. ආපු එකට වඩා වටිනවා හිතිච්ච එක. ඔය හිතුණු දේ තමයි ඔය හිතෙන එක තමයි අමාරු. වැට උඩට ගන්නනේ අමාරු. ඔය මං ඉන්න දැන් ගොඩක් හාමුදුරුවෝ බණ කියන්න පටන් අරන් තියෙනවා. දකින්නත් දෙන්නේ හාමුදුරුවෝ බොහෝ දේවල්. හරියට ඒක හරි වටිනවා. තම තමන් ගන්න දේවල් සමාජයට කියලා දෙන එක. මම දැක්කාර කවුද රැස්පේන් නැති කෙනෙක් කර අංජනම් නෙමෙයි හදාම් බලන කෙනෙක් ඉන්නවා. මට නම් වැඩි වුණේ. මට අපේ රේදුරු මහත්තයා කියනවා මෙන්න මෙයත් බණක් කියනවා. මේ ඇය දෙකක් විතර. මේ බොහෝ පිරිසකගේ හාමුදුරුවනේ අපේ නායකහරු කිව්වා වගේ කොටියක් දාන්න හරි පන්සලකට එන තරුණයෝ මේක දැකලා හොලන්න බැරි පිරිසක් ඉන්නවා. අපේ මේ බෞද්ධ ප්‍රබෝධය දරා ගන්න බැරි පිරිසක් ඉන්නවා. අපේ තාත්තලා සුදු ඇඳලා බණ අහන්න ආවට මොකද? ඔක දරා ගන්න බැරි ලොකු පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාටත් අපි ආශිර්වාද කරලා කියන්නේ කොහොම හරි කමක් නැහැ. මේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ වනස ගන්න නම් එපා.
මේ ආත්ම භාවයේ විනාශ කරගන්න එපා. 2025 අවුරුද්ද ඉවර වෙලා යාර සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාර මේ 2025 ඉවර වෙලා 26 අවුරුද්ද ලබන කොට අපි පුරුදු වෙන්න ඕනේ. මේවා ඉතින් අලුත් වෙන්න ඕන අලුත් වෙනවා හරියට. අද උදේ මහමුද්‍රෝනේ ඔය පන්නල පැත්තේ තරුණයෝ වගේ අක්කාව කියනවා හාමුදුරනේ රුපියල් 80000ක පාසල් උපකරණ අරගෙන ඇවිල්ලා කියනවා මේ බොණ්ඩේ ගහු කරපු සල්ලි කියලා නත්තලට 80000ට පොත් පෙට්ටි ගෙනල්ලා දරුවන්ට දෙන්න කියලා. එක තරුණයෙක් කියනවා මන්නන්නේ මේකම මදිද? ඉන්නතුනේ බොණ්ඩේ ගහු කරපු සල්ලි තනට පිනට දෙන්න හිතෙනවා කියලා. ඒ තරුණයා කියනවා කිව්වේ මොන බනද නම් දන්නේ නැහැ. හැබැයි යහපතක් නම් වුණා කියලා. සියලු දෙනා මං ඉස්සරහ පොරොන්දු වෙලා ගියා. හැමදාම අපි අවුරුද්දට එක වෙන දවස් තියෙනවා. ඔබ වහන්සේ කියා වෙනද බොණ්ඩේ ගහුව වෙච්ච සල්ලි වලින් මොකද කරන්න ඕනේ කියලා. මම යෝජනා කරා සමහර ඉස්කෝල දෙනවා පින්නතුනේ පොඩි උන් වොලිබෝල් ගහන